කිසිකු තම බිරිඳ සොයා යන විටදී දැස පියා චෝර බිරිඳ හොඳය කියා පෙර පවටයි ලැබුණි එයා සිතු සිතු දේ සිතා සිටන් සිතු බිරිඳත් මනාපෙට පව් කරලා එදා සිටන් යනවාමයි අපායට එහෙම බිරිඳ කවුද එහෙනම් චෝර බිරිඳ එහෙම කරපුවාම කොහෙටද යන්නේ සුගතියට අපායට එහෙම අය අපායට යනකොට රූප පෙළේ අදහස් ගන්ද හිතලා දුරකට චින්ත අයිති කරුම වී ගේ දොරවන්ත ගෙදර මුල සුනයි ඇගේ කැමැත්ත තව බිරිඳක් ඉන්නවා එයා මුළු ගෙදරම එක රාජධානිය මගේ ස්වාමියා දෙක පිරිමියෙක් ලෙසින් වැඩියෙන්නේටත් කතා බහ කරන් ඉන්නා කාටත් පෙන්නායක් ක්ෂණියකගේ පාටත් නියෝග දෙනවා තම සැමියාටත් එයා මොකද කරන්නේ එයාගේ යටතේ තමයි ගෙදර ඔක්කොම ඉන්න ඕනේ. ඔය අලුතෙන් ආපු ලේලිවරු එහෙම දැකලා ඇති නේද? තමන්ගේ යටතේ ආපු අලුතර මං ඉස්සෙල්ලත් කිව්වේ ලේලියෙක් ගෙදරට ආවම කොහොමද? හයියෙන් කතා කරන්නේවත් නෑලු. දත් ටික පේන්නේ hina වෙන්නේවත් නෑලු. ඔහොම ඉඳලා ටික දවසක් යනකොට ආධිපත්‍ය ගන්නවා. අර හෙමින් කතා කන්ටවත් ඇහෙන්න කතා කරපු නැති බිරිඳ තමන්ගේ ස්වාමියාට කතා කරනකොට හන්දියේ කඩේට ඇහෙනවලු. අර දත් ටිකවත් පේන්නේ නැති hina වෙච්ච නැති බිරිඳ දත් ඉස්තකම පේන්න hina වෙනවලු. තව ටික දවසක් යනකොට හට්ටි මොට්ටි බලම්පිගම් වල සද්දේ අල්ලපු ගෙවල් වලට එහෙනවා. අන්න එහෙම බිරින්දෑවරු තමයි මේ. එයා හදන්නේ තමන්ගේ යටතේ තමයි ඔක්කොම ඉන්න ඕනේ. මං කියන විදිහට තමයි ඔක්කොම කරන්න ඕනේ. මට වඩා ඉහළින් කාටවත් යන්න බෑ. ඒක හරිද? හරි? වැරදි. ගෙදර වැඩ කළත් ස්වාමියාගෙන් තමයි ගන්න. සමහරක් වෙලාවට උදේට නැගිටලා බත් එක පවා උයාගෙන යන්නේ ස්වාමියා. මෙතන කියන්න බෑ කාන්තාවගේ ඇඳුම් පවා සැමියා හොදන ගෙවල් තියෙනවා. එච්චරකටම පාතර දාපු නිවෙස් තියෙනවා. මේ කාන්තාව. ඔයත් කාන්තාවක් මත් කාන්තාවක්. ස්වාමි බිරිඳ කලසත් නම් කර දාමේ ඇසූ බවත් පෙනේ තව බැලූ කලත් නොවන් එලසට රැඳී පහත්. ඔයා ගාව ඒ ගතිගුණ තියෙනවා නම් අද ඉඳන් නැති කරගමු. මොකද ඒ වෙන් අපි කවදාවත් සුගතියකට නොයන නිසා. ඇයට කියනවා මොකක් කියලාද? චෝර භාර්යාවම කියලා. ඊගාවට තවත් භාර්යාවක් ඉන්නවා. කරුණාවෙන් පිරුණ ලයයි
මවක විලස සැමියාරකි උපයන සැම පිරිමැස්මයි මාතු බිරිඳ නම් ලැබුවයි. මාතු බිරිඳ ඒ කවුද? මොන වගේ කෙනෙක් වෙන්නේ නැද්ද? අම්මා කෙනෙක් වගේ. අම්මා කෙනෙක් කොහොමද දරුවන්ට සලකන්නේ? අම්මා නැද්ද මෙතන? සමහරක් වෙලාවට තමන්ගේ කුසට ආහාර ටික නොගෙන තමයි අම්මා දරුවන්ට දෙන්නේ. මේත් ඒ වගේ බිරිඳක්. සමහරක් විට අය අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. හැබැයි ස්වාමියාට පෙන්නනවද? නෑ. ස්වාමියාට හරි භක්තියෙන් සලකනවා. තාලෙන් තාලෙට පදවැල් ගොතනා කියන්නේ කවියෙන් කවියට අමුණා. ඒ අතරේදී මා මේ දෙය දකිනා සමහර අම්මලා තාලෙට කිරණා. නිදිමතකම ඔබේ දුරු කරලන්න කාගෙත් අත් දෙක නලලට ගන්න. දෙසවන් රවෝ පෙලේ හඬ නන්වන්න බණනව තන්නට සාදු කියන්න. බණ ඇතිනේ නම් මං යන්නන්නේ. සාදු කියුවේ මොකටද? අත් දෙක නලලට අරගෙන ඔහෙලා සාදු කියන්නට කිව්වම අම්මලා සාදු කිව්වේ හඬ ඔබේ නන්වාලා යන්නම් එනම් වනනවතාලා. ඇතිනේ? ඇතිනේ? එන යන්න කිව්වේ? සාදු කිව්වේ? සාදු කිව්ව නේද? මගේ රත්තරන් අම්මේ අපච්චි බණ පදෙන් පදේ අපේ අහන්නේ ජීවිතය හදාගන්න අවධානය කොහෙද තිබුණේ? පන්සිල් පදෙන් එක කඩ පදයක් කැඩුණාද? හොඳ නැ පින්වතුනි පවුනම් පිරුණාද? පදයෙන් පදය ඔබ ආගෙන හිටියාද? අවධානයෙන් ඔබ බණ ටික ඇහුවාද? මොකෝ කියන්නේ? දැන් සාදු කිව්ව හින්දා මම යන්නම්. ඒකටත් නෑ උත්තරයක්. නැවතත් දේශන්නට කවි බණ හිත දෙනවා. මගේ කවි ගංගුලේ නම් මම අරඹනවා. එසැනින් ඔබේ දේතම නලලට ගන්න